මටත් දැන් කෝල් කරලා තිබුණා. මං මට චූටි ගමනක් යන්නත් තියෙනවා හෙට අනිද්දා මේ. ඒ ළමයිද කෝල් කරේ? ඔව් මට ගත්තේ නෑ උදේ ඉඳන් මේ තව ලෙඩෙක් හිටියා. මම කෝල් කරා මම තුවා ගත්තේ නෑ ඔයා කිව්වනේ. ඔව් මම මේ මුණ හොදන්න ගියා. ඒ කියන්නේ මේ මට ඒකට පොඩ්ඩක් ලෑස්ති වෙන්න හැදිනේ. ඔව්. මේක දැන් මේ බැඳහම මේ කොළවලටම මේ තෙලේ උෂ්ණය වැඩි. මේකට දාලා තියෙනවා පොතු වර්ග 30 ගාණක්. පොතු. නවහන්දි ගෙනාවා. ගෝනික ගෙනාවේ මේ හමුදා කැම්ප් එකේ එහා පැත්තේ මේ රේන්ජ් එකකින්. නවහන්දි අරන් ආය රත්නපුරේ. කහට පොතු, හික් පොතු, නා පොතු, මාදම් පොතු, කැකුණ පොතු, අංගෙන්ද පොතු, මදටිය පොතු, ඔය ඔක්කොම පොතු වර්ග. රුක්කත්තන පොතු, කුරුඳු කොළ, දෙහි කොළ, යකිනාරම් කොළ, අරත්ත, ඊමුදු පීලිය, සුදුලුණු කහ කොට්ට පොල්, මේ තෙල්, තල තෙල්, එළකින් තෙල්, ලබ තෙල්, දොම තෙල්. ඔන්න වගේ තෙල් ಜಾති පහක් දානවා. ඊට පස්සේ පොල් ගෙඩි 10ක විතර තැඹිලි තෙල් දානවා මේකේ විස මැරෙන්න. ඊට පොල් තෙල් බෝතල් 6ක් 7ක් දාන්න ඕන. ඉතින් එහෙම බඳලා දාලා ගන්නකොට මේක මේ හොඳ සුපිරි ටිකක් මේ අතත් පොඩ්ඩක් තියෙනවා තාම. ටී පොඩි වැඩක් තියෙනවා මේකේ මේ ලොකු බුලක් තියෙනවා. අතල් අමතක වුණා මට. මේ බුලත් කොලේ පොඩ්ඩක් පොඩි තමයි. බුලක් කොලේ තමයි මේකට නියම හරි. හරි. මෙතන අත තියන්න චුට්ටක්. අත මෙතනට තියන්න පුළුවන්. හරි. ඒක කොලේ තියලා. මෙතනට කැඩුම් බිඳු වාත රෝග නහරාබාධ පීනස ඇම්ම කෙටීම පැනීම ඕනේ එහෙමකට හන්දි වීම අවහන්දි වීම මේ සෑම දෙයකටම මට තව එකෙක් ඉන්නවා මිනිහට මේ නල්ලන මේකට එන්න අපහසු කියලා හිතුවා. මේ තෙල ගුණදායකයි. තව තුන් පාරයි බඳින්න ඕනේ. ඕනම කැඩුම් බිඳුම් වලට තුන් පාරයි ඊට පස්සේ පත්තු දෙනවා. කුප්පිය වත්තේ පුරාණ හන්දි විදවම මේ කුප්පිය වත් කොළඹ දෙමටකොට සීලාරත්න කියලා හාමුදුරුවමක් ඉඳලා තියෙනවා. අපේ ගුරුනාන්සේගේ ගුරුවරයා හාමුදුරුවෝ. 1700 ගණන් වල. ඒ සීලාරත්න හාමුදුරුවන්ගේ වෙදකම තමයි අපේ වෙද මහත්තයා ශාලාව ඔස්කොමට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. වෙද මහත්තයා තෙල් බෝතල් 5යි මේ තෙල් බෝතල් 2යි රුපියල් 5කුයි අරන් තමයි ඔස්කොමට ඇවිල්ලා තියෙන්නේ. ඊට තමයි ඉඩ කඩන් අරගෙන ඉල්ලලා පුරුදු කරලා ගෝලිය 11ක් පුරුදු කරලා අන්තිම ගෝලයා මම පුතා 71 මම 79. කඩු කෙට්ටුවෙක් කියනවා මට මතකයි. ඊට පස්සේ ඩෙසන්ට් එකේ ඉඳලා ඉන්නේ. ඔව්. ඊට පස්සේ දැන් මේ පරම්පරාවේ මම විතරයි ඉතුරුලා දැන් තව එක්කෙනෙක් වැඩ කරනවලු මේ දර්ණියල සයිඩ් එකේ. දෙන්නේකද? ඔව්. මේක ඉතින් වැඩිම කාලයක් මම ඉතින් ඔතන කොල කොට බේත් කොට ඉඳලා. ඔව්. මම ඉතින් යා ළඟ ශාස්ත්‍රීය පැත්ත හොඳට මේ මෙන්න මේක අල්ලන්න මහත්තයා නැට් මේ බැන්ඩේජ් එක කොන අල්ලන්න. ඉගෙනගෙන ඉතින් දැන් මේ පළාතේ ලෙබ් ඉතින් ඔක්කොම මෙහෙට තමයි හදිසිය රැයකට වෙද මහත්තයෙක් නෑනේ. වෙද මහතුරු ඔෆිස් දාගෙන වැඩ කරනවා. ඔව්. ඊට පස්සේ වෙද මහතුරු ඔෆිස් වහලා ගියාම රැයට අතප්පයක් යන සිවිල් එක හැප්පුණා. වෙද මහත්තයෙක් නැතුව අංගිත කාලෙට සම්දර්ශන කාලෙට කොල්ලෝ ගහගෙන මරාගෙන මෙහෙ තමයි දුවගෙන ඉන්නේ අතපැන්නෝ කියයි. ඒ වගේ ඉතින් දුවගෙන එනවා මේ රැයට. දිගට කපන්න කමන්නේ. ඇති.